හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් මේ තමයි මගේ අලුත් vlog එක. මේක අලුත් vlog එක කියලා කිව්වට මේක මගේ birthday vlog එක. ඉතින් මගේ birthday එක තිබුණේ මාර්තු මාසේ. ඉතින් මම මාර්තු මාසේ මේක අප්ලෝඩ් කරගන්න බැරි වුණා. ඊට කලින් අප්ලෝඩ් කරන්න වීඩියෝ එකක් තිබ්බ නිසා ඒ ටිකට තමයි මම ફોකස් කරේ. ඉතින් කොහොම හරි මේකත් අප්ලෝඩ් කරන්න ඕන කියලා මම මේක ටට්ටක් ගාලා එඩිට් කරා. ඉතින් අද මාර්තු 3 වෙනිදා අද කියලා කියන්නේ මම මේ vlog එක කරන දවස්. ඒ කියන්නේ මගේ birthday එක දවස. ඉතින් මාර්තු 3 වෙනිදා මම මේ උදේ පාන්දරින්ම යන්නේ ඔෆිස් එකට. ඉතින් අපේ ගෙවල් පාරේ බස් එක තිබුණා. මම පාට අපට බස් එක හම්බුණා. එහෙම බස් එකේ නැගලා මම යනවා දැන් අම්බලන්ගොඩට. ඉතින් දැන් ඉන්නේ මං අම්බලන්ගොඩ. දැන් මේ ටට්ටක් කාලා ඔෆිස් එකට යන්න ඕන. මොකද අටා මාට කලින් අපි ඔෆිස් එකට ඇවිල්ලා ෆේස් එක තියන්න ඕන. ඒක තමයි අපේ කම්පැනි රූල් එක. ඉතින් කොහොම හරි මම ටට්ටක් ගාලා ඔෆිස් එකට ආවා. ඔෆිස් එකට එනකොට තාම කට්ටිය වැඩි ඇවිල්ලා තිබ්බේ නැහැ. මොකද මම උදේම ආපු නිසා. ඉතින් ටික දෙනෙක් තමයි ඔෆිස් එකේ හිටියේ. මම වැඩි යන්නේ වීඩියෝ කරන්න ගියේ නෑ ඔෆිස් එක ඇතුලේ. නිකන් අර මට ලැජ්ජ හිතුණා. කට්ටිය බලන් ඉන්නකොට හරි නෑනේ. ඉතින් ඒත් එක්කම මගේ උපන්දිනේට අමතරව අපේ සර් කෙනෙක්ගේ උපන්දිනයක් තිබුණා. ඉතින් කට්ටියම ඒ සර්ට විශ් කරා. ඉතින් එයාගේ උපන්දිනේ තිබිලා තියෙන්නේ මාර්තු 3 වෙනිදා. ඉතින් මාර්තු 3 වෙනිදා ගොඩක් කට්ටියගේ උපන්දින තිබුණා එදා. ඉතින් උදේම අපි වැඩ පටන් ගන්නත් කලින්ම සර්ට විශ් කරා. ඉතින් මේ ඉන්නේ අපේ ඔෆිස් එකේ අය. ඉතින් ගොඩක් හොඳ කට්ටියක් තමයි මේ ඔෆිස් එකේ ඉන්නේ. ඉතින් මම ඇත්තටම ඔෆිස් එකේ වැඩට ආවේ අලුතින්. මම ඔෆිස් එකට ආවේ ජනවාරි මාසේ වගේ. ජනවාරි 1 වෙනිදා තමයි හරියට මම ආවේ. ඉතින් එදා ඉඳන් අද දක්වාම ඉතින් මම ඔෆිස් එකේ සහයෝගයේ වැඩ ටික කරගෙන යනවා. ඉතින් මගේ මේ ඒජ් එකේ සහ මට වඩා බාල වැඩි මාර ගොඩක් අය මේ ඔෆිස් එකේ ඉන්නවා. ඉතින් හරිම සතුටින් වැඩ කරන් යන දවස් තමයි මේ. ඉතින් අපි විහිළු කර ඉතින් කොහොම හරි අපි මේ සර්ට විශ් කරා. දැන් නම් වෙලාව 8 මාර්ට විතර ඇති. 8 මාර පහුලා මම හිතන්නේ. කොහොම හරි බලන්නකො ඉතින් සර්ගේ සතුට කොහොමද කියලා. ඉතින් අපිත් බලන් හිටියා ඊළඟට මොකද වෙන්නේ. ඊළඟට මම නම් කැමති යාළුවනේ දැන් මෙහෙම බර්ත්ඩේ පාටි එකක් තිබුණා මම බලන් ඉන්නේ. කොයි වෙලාවටද කේක් කෑල්ලක් කන්න හම්බෙන්නේ කියලා බලනවා. ඔයගොල්ලොත් එහෙමද? මම නම් එහෙමයි. ඉතින් කොහොම හරි ඔන්න කට්ටිය විශ් කරාට පස්සේ මෙන්න මේ විදිහට සර්ව ළමයි සර්ප්‍රයිස් කරා. ඒක නම් මාරම සර්ප්‍රයිස් එකක් ළමයි. සර්ගේ මුළු මූණෙම ඔය ස්ප්‍රේ එක. ඉතින් මේ මම ගොඩක් දැකලා තියෙන කෙනෙක් කේක් එක කපන්නත් කලින් මේ ස්ප්‍රේ එක ගහනවා කේක් එකට විසික් කරන. ඉතින් ඒ ස්ප්‍රේ එකත් එක්කම තමයි කේක් කන්නේ. ඉතින් ඒක හොඳ නැහැ. ඉතින් කොහොම හරි යොම වෙලාවත් යනවා. මම බලන් ඉන්නවා. ඉතින් මටත් හරි සතුටුයි මගේ උපන්දිනේ දවසේම උපන්දින තියෙන කට්ටිය ගැන. මොකද ඇත්ත සතුටුයි. ඉතින් දැන් කොහොම හරි සර්ට ටිෂු වේම ගෙනල්ලා දීලා මේ ස්ප්‍රේ ටික යවා ගන්න. මොකද අපි ඔෆිස් එකේ ඉන්නේ. ඉතින් හැමදේම ඔෆිෂියල් වෙන්න ඕන. කොහොම හරි සතුටින් තමයි කට්ටියම හිටියේ. ඉතින් මේගොල්ලෝ එන ලැජ්ජකාරී මම මේ වීඩියෝ කරනකොට ගොඩක් කට්ටිය කියවනේ අපෝ නම් දාන්න එපා කියලා. ඒකට මම කොහොම හරි මේ දානවා. ඉතින් මේ කට්ටියත් බලනවා ඇති මගේ vlog එක. එහෙනම් බලන්න අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ අතරේ ඕගොල්ලන්ගේ අවුරුදු කොහොමද? මට ඒක අහන්නත් බැරුණානේ. ඉතින් ඕගොල්ලන්ට අවුරුදු ජයද? ඉතින් මොනවද විස්තර? ඉතින් කියන්නකො. ඒවත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම ඕගොල්ලන්ගේ කමෙන්ට් අනිවාර්යයෙන්ම කියවනවා. ඒව බලනවා මම ඕගොල්ලන්ගේ කමෙන්ට්. හරියට රස විඳිනවා. මේක ගැලපෙන්නේ නැහැ නේද? මම ඒවා හොඳට බලනවා මම ඒවා සතුටු වෙනවා.
ඉතින් ඒ අතරේ ඊට පස්සේ ඔෆිස් එකේ ඉන්න හැමෝටම අපේ සර් කේක් කවන්න පටන් ගත්තා. ඉතින් මේ වෙලාව වෙනකන් තමයි මාත් බලන් හිටියේ. ඉතින් මං කිව්වනේ ඇත්තටම මං හින ආසයි කියලා මේ වගේ වෙලාවට. ඉතින් අලුත් අවුරුද්ද දවසේ වුණත් මම කැමතිම වෙලාව තමයි ආහාර අනුභවය කරන වෙලාව. ඉතින් මේ විදිහට තමයි මේ සර්ගේ අපේ සර්ගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එක ඔෆිස් එකේ අය රෙඩි කරලා තිබ්බේ. ඔන්න ඊට පස්සේ අපේ ඔෆිස් එකේ අය මාවත් සර්ප්‍රයිස් කරා. ඉතින් ඇත්තටම මේක තමයි මගේ ජීවිතේ හම්බුණු පළවෙනි සර්ප්‍රයිස් එක. ඇත්තටම බොරු කියන්න ඕනේ නෑනේ මම එහෙම මගේ උපන්දිනේටවත් එහෙම සර්ප්‍රයිස් වෙලා නැහැ. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා. ඉතින් මම වෙනුවෙන් මහන්සි වුණු කැපවුණු මගේ යාළුවෝ මගේ සර්ලා හැමෝටම ස්තුති කරන්න. ඉතින් ගොඩක් ස්තුතියි මේ හැම දෙයකටම. ඉතින් මම හිතුවේ නැහැ මෙහෙම දෙයක් ප්ලෑන් කරයි කියලා. ඉතින් ඇත්තටම සතුටුයි. මම මේ වෙලාවේ ඉන්නේ ගොඩක් මේ පුදුම වෙලා මේ දේ වෙනුවෙන්. ඉතින් මේ දේ පොඩි වෙන්න පුළුවන් මට ඒක වෙන ලොකුයි. ඉතින් කොහොම හරි මේ දැන් කේක් කපලා ඔක්කොම කරලා කේක් කන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ ඉන්නේ අපේ ටීම් එකේ අය. ඉතින් හරිම එකමුතුයි හරිම සහයෝගයෙන් තමයි කට්ටියම හිටියේ දැනුත් ඉන්නේ. ඉතින් ඔක්කොමත් කළා අපි සතුටු වෙනවා වගේම තමයි අපි අපේ වැඩත් කරගන්න බෑ. ඉතින් දැන් මීටින් එකක් ගත්තා. ඉතින් දැන් ඒ මීටින් වෙලාවේ තමයි අපි ඉන්නේ. ඉතින් දැන් ඔක්කොම බර්ත්ඩේ පාටි ඔක්කොම සර්ප්‍රයිස් ඔක්කොම ඉවරයි. ඉතින් දැන් වෙලාව අපි අපේ කාර්යභාරය ඉටු කරන වෙලාව. ඉතින් මීටින් එක ඇතුලේ ගොඩක් දේවල් කතා වුණා. ඒ කියන්නේ අපේ ඔෆිස් එකට අලුතින් ආපු ළමයින්ට අපේ කම්පැනි තියෙන රූල්ස් ඇන්ඩ් කන්ඩිෂන් මොනවද? එතකොට අපේ ඉදිරි ප්ලෑන් මොනවද? ගෝල්ස් කියන දේ. එතකොට අපේ ටාගට් ෂීට් හදන්න කොහොමද? එතකොට අපි හොඳ ඉන්කම් එකකට යන්න මොනවද කරන්න ඕන කියන කාරණා ගොඩක් පැතිකඩ මේ වෙලාවේ අපිට කියලා දෙන ගමන් තමයි තියෙන්නේ. අපි නම් මේවා අපි කලනුත් අහලා තියෙනවා. ඒ වුණාට ආයෙ අහන එක හොඳයිනේ. ඒ වගේම අපිට මතක තියාගන්න ඕන කාරණා අපි නෝට් ඩවුන් කරගෙන ඒවා කොහොම හරි ඔලුවටම දාගන්න තමයි බලන්නේ. ඉතින් කොහොමාරි මීටින් එකෙන් පස්සේ සුපුරුදු පරිදි අපි වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් ඔහොම වෙලාවත් ගෙවිලා ගියා. ඉතින් මට ඇත්තටම අද ගොඩක් සතුටුයි. මොකද මගේ උපන්දිනේ නිසාම නෙමෙයි මට උපන්දිනේ නිසා සතුටුයි. ඉතින් මේගොල්ලෝ මම වෙනුවෙන් ඒ කරපු දේ ගැන මට ඊට වඩා සතුටුයි. මම ඇවිල්ලා මගේ හිතට දැනෙන දෙයක් කවුරු හරි කරොත් මට ඒක ජීවිතේට අමතක වෙන්නේ නැහැ. මම ඒව හිතේ තියන් ඉන්නේ. හැබැයි මම ඒවා හැම වෙලෙම කියන්න යන්නෙත් නැහැ. මේගොල්ලෝ මට මෙහෙම කරා කියලා. ඒව මං හිතේ තියන් ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි අනිත් පැත්තත් මට කියන්නේ කවුරු හරි දුක් හිතෙන දෙයක් කරොත් දුක් හිතෙන දෙයක් කිව්වොත්
මම ඒ ගැන ගොඩක් හිතනවා වත වෙනවා ඇයි මට මෙහෙම කරේ කියලා මම හිතනවා. ඉතින් දැන් නම් මේක ගොඩක් දුරට අඩු කරලා තමයි තියෙන්නේ. කලින් නම් මම ගොඩක් අර මානසික වැටෙනවා එහෙම දෙයක් කිව්වම එහෙම දැනුත් දුකයි ඒ වුණාට මම ඒව පාලනය කරන් තමයි ඉන්නේ. කොහොම හරි ඔෆිස් ඉවර වෙලා කතාවෙන් මම බස් එකට නැගලා දැන් මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ ටවුන් එක ඔයගොල්ලෝ දන්නවනේ මේ අම්බලන්කොඩ ටවුන් එක. ඉතින් ගොඩක් කට්ටිය අහලා ඇති දැකලා ඇති ඇවිල්ලා ඇති. අම්බලන්කොඩ ඉන්න කට්ටිය විතර නෙමෙයි පිට කට්ටිය උනත් මේ අම්බලන්කොඩ ටවුන් එකට ඇවිල්ලා ඇති. ඉතින් හරිම ප්‍රසිද්ධයි අපේ ටවුන් එක. ඉතින් කොහොම හරි දැන් ගෙදර යන ගමන් තියෙන. ඉතින් මට හම්බෙච්ච තෑගි මලුත් උස්සගෙන මම ගෙදර යනවා. ඉතින් මම දාන්න මට හම්බෙච්ච gift වල ෆොටෝ මේ කොහෙන් හරි මම දාන්න. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයගලන්ට මොකක්ද කියන්න තියෙන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ලයික් කරන්න. ඔයගලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න කියලා ඉල්ලමින් මම එහෙනම් අදට යන්නම්. ඉතින් ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි බයි.